කෙල්ලකොල්ල ඔක්කොම ගහනවා අයිස්. පවුලේ එකෙක් ඉගෙන ගත්තොත් පවුලම ගොඩ කියලා කතාවක්. මුන්ගේ දියුණු වෙලා තියෙන කොයි පැත්තද කියන එකේ ප්‍රශ්නකුත් තියෙනවා. හැම අවලමෙක්ම හැම රාස්කල් කෙනෙකුටම මේ ලෝකයේ ඇතුලේ වීරයෙකුත් ඉන්නවා. දැන් මේකේ සමහර වෙලාවට මේකේ තියෙන වචන වලින් ඒ විදිහටම තේරුම් අරගන්න බෑ. ඒකේ පැහැදිලි කිරීමත් එක්ක අපි අරගෙන යමු. ඒබ්‍රහම් ලින්කන්ස් letter to his son's headmaster. දැන් මේකේ යටම තියෙන අර්ථය තමයි ඒබ්‍රහම් ලින්කන් ලියනවා මගේ පුතාට මේ විදිහට උගන්වපන් කියලා ඉවරලා මේ ගුරුවරයාට දෙන අනක් නියෝගයක් නෙමෙයි. එයා රික්වෙස්ට් කරනවා මෙන්න මේ දේවල් ටික මගේ දරුවට මේ පාසල් අධ්‍යාපනය ඇතුලේ ලබලා දෙන්න කියන එක. දැන් අපි අර කතාවක් අහලා තියෙනවා මේ කතාවක් නෙමෙයි අපි ඉස්සර කියනවා මේ දුප්පත් පවුල් වල ඉන්න කට්ටියට අපි දන්නවා ශිෂ්‍යත්ව විභාග ලියනවා කොහොම හරි කරලා ඉවරලා මොකටද ඒක ගොඩ දාගෙන හොඳ ඉස්කෝලේකට යන්න. ඉතින් ඒ වගේ තියෙනවා පවුලේ එකෙක් ඉගෙන ගත්තොත් පවුලම ගොඩ කියලා කතාවක්. තේරුණා කියන එක. ඉතින් මොකද education gives you wings. අධ්‍යාපනය මොනවද දෙන්නේ ඔයාලට? තටු දෙනවා. යන්න බැරි තැන් වලට ජීවිතේ යන්න. ඉතින් අපි ගත්තාම education කිව්වට පස්සේ අද ගුරුවරු විදිහට අපිත් තියෙනවා කොහොම හරි කරලා ශිෂ්‍යත්ව විභාගේ පාස් කරගන්න කොට දාගන්න try කරනවා O level විභාගේ කොට දාගන්නවා A levels කොට දානවා ඊට පස්සේ universities යනවා ගිහලා engineersලා doctorsලා මේගොල්ලෝ බිහි කරනවා හැබැයි මොන engineersලාද මොන doctorsලාද බිහි වෙන්නේ මොන වගේ ව්‍යාපාරිකයෝද බිහි වෙන්නේ මොන වගේ ආයතන ප්‍රධානීන්ද බිහි වෙන්නේ උන්ගේ යටතේ වැඩ කරන සේවකයෝ දිහා කොයි විදිහටද බලන්නේ මුන්ගේ දියුණු වෙලා තියෙන කොයි පැත්තද කියන එකේ ප්‍රශ්නකුත් තියෙනවා අද අපි දැක්කහම දැන් ලංකාවේ මේ වෙලාවේ අයිස් ගැන ලොකුවට කතා වෙනවා. ඒකෝට ලංකාවේ තියෙනවා දරිද්‍රතාවය තියෙනවා, පවර්ටි තියෙනවා. දැන් ජනාධිපතිතුමා UN එකේදී කතා කරා ප්‍රධාන වශයෙන්ම කතා කරේ පවර්ටි ගැන. ඊළඟට කතා කරා මේ ඩ්‍රග් මාෆියා එක, අන්ඩර්වර්ල්ඩ් එක. ඊට පස්සේ මේ ඉගෙන ගත්තු නැති වුන්ද ඔය දැන් කෙල්ලකොල්ල ඔක්කොම අයිස් ගහන්නේ නැහැ. එජුකේෂන් කියන එක ඒ පැත්ත අරගන්න. කෙල්ලකොල්ල ඔක්කොම ගහනවා අයිස්. අපිට හිතා ගන්න බෑ ස්ටැටිස්ටික්ස් අරගත්තොත් මම හිතන්නේ තරුණ අය විතරක් නෙමෙයි අවුරුදු 35 40 සමහරලාට ඔය කියන so called education එක අරගත්තු අය එතන ඇති. අපි බලමු ඒබ්‍රහම් ලින්කන් මොන වගේ දෙයක්ද එයාගේ හෙඩ් මාස්ටර්ට ලියන්නේ එයාගේ පුතාව හදලා දෙන්න කියලා බලන්න. He will have to learn. He will have to learn. ඔහුට ඉගෙන ගන්න සිද්ධ වේවි. I know that all men are not just, all men are not true. මොකද්ද all men are not just කියලා කියන්නේ? All men are not just, all men are not true. Right? මේකෙන් අදහස් කරන්නේ හැම මිනිසෙක්ම සාධාරණ fair අවංක නැහැ. Right? ඔයාලට ඒක ලියා ගන්න පුළුවන් ඉංග්‍රීසි වලින් එන්න එනවා. Not everyone is fair. Not everyone is fair or honest. Honest අපි දන්නවා HONEST. ඒතර ඒක honest නෙමෙයි අපි pronounce කරන්නේ honest. Right? Not everyone is fair or honest. හැම කෙනෙක්ම fair කියලා කියන්නේ සාධාරණයි. honest කියන්නේ අවංකයි. එතකොට I know that all men are not just මගේ පුතාට උගන්වන හැම මිනිස්සෙක්ම අවංක සාධාරණ මිනිස්සු නෙමෙයි කියලා. But teach him also ඊළඟ එක බලන්න හරි ලස්සනයි. But teach him also that for every scoundrel there is a hero. Who is a scoundrel? Scoundrel? Scoundrel කියලා කියන්නේ අපි ටිකක් සිංහලෙන් ගත්තොත් එහෙම මේ අසමත් ජාතිය rascal. Right? ඒක rascal කියලා දාගන්න. Right? නැත්නම් අපිට ගන්න පුළුවන් dishonest අවංක නැති මිනිස්සෙක් කියන එක. Right? Make it in a vidhiya. But teach him also that for every scoundrel there is a hero. ඒ කියන්නේ හැම අසමත් ජාතියෙක්ම හැම අවලමෙක්ම හැම රාස්කල් කෙනෙකුටම මේ ලෝකයේ ඇතුලේ වීරයෙකුත් ඉන්නවා. මේකේ අසමත් ජාතියම විතරක් නෙමෙයි ඉන්නේ වීරයොත් ඉන්නවා බලන්න. But teach him also that for every scoundrel there is a hero. That for every selfish politician that's a dedicated leader. මොකක්ද ඒකෙන් කියන්නේ? That for every selfish politician there's a dedicated leader. ආත්මාර්ථකාමී පොලි දේශපාලකයොත් මේකේ ඉන්නවා. හැබැයි disappoint වෙන්න එපා. Dedicate වෙච්ච කැපවිච්ච leadersලා මේ ලෝකයේ ඇතුලේ
ඉන්නවා. ඒක නිසා අපි ඩිසපොයින්ට් වෙන්නවත් අපි මේක ඇතුලේ ලෝකයේ දිහා නරක මිනිස්සුමයි ඉන්නේ කියන එක විදිහෙන් බලන්න එපා. right? World has good people too. World has දැන් මේකේ පිටිපස්සෙන් එන අදහස මොකද්ද? Teach him also that every scholar there is a hero, that for every selfish politician there's a dedicated leader කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? There are good people too කියන එක උගන්වන්න. හොඳ මිනිස්සුත් මේ ලෝකයේ ඇතුලේ ඉන්නවා කියන එක උගන්වන්න. ඒතර මේක ඇතුලේ තියෙන කෙටි කරලා කිව්වොත් එහෙම ඒක මොකද්ද අපි ගන්න වෙන්නේ? The world has good people too. ලෝකයේ තුල හොඳ මිනිස්සුත් ඉන්නවා. right? අපි යමු ඊළඟ ෆේස් එක. Teach him that for every enemy there is a friend. අරකම තමයි තියෙන්නේ. දැන් උතර වාට තේරෙනවා. Teach him that for every enemy there is a friend. ඒ කියන්නේ මොකද්ද? හැම right හතුරෙක් ඉන්නකොටම සමාජය ඇතුලේ ඒ වගේම අපිට මිත්‍රයෙකුත් ඉන්නවා. ඊට පස්සේ don't just see hate. වෛරය විතරක්ම බලන්න එපා. Don't just see hate කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ නේද? Teach him that for every enemy there is a friend. There is always someone who brings love. There is always someone who brings love. අපිට මේ වෛරය වපුරවන ඊර්ෂ්‍යාව උටින් කතා කරලා යටින් කරන කට්ටිය ඇතුළෙම ආදරය අපේ ජීවිතය ඇතුළට ගෙනල්ලා දෙන මිනිස්සුත් මේ ලෝකයේ ඇතුළේ ඉන්නවා කියලා මගේ පුතාට කියලා දෙන හොඳට මතක තියාගන්න. දැන් මේ ලියුමේ කියන්නේ දරුවට උගන්වන්න තාම ගණන් උගන්වන්න විද්‍යාව උගන්වන්න කියන්නේ ආවේ නෑ. ඒක කොහොමවත් උගන්වනවනේ. right? ඒක උගන්වනවා. හැබැයි ඊට අමතරව මිනිස්සෙක්ව බිහි කරන්න ඉස්කෝලේ අධ්‍යාපනය ඇතුලේ දැන් මේක මට හිතෙන්නේ අපිට ගන්න පුළුවන් এডুকেෂන් එක කියන එකේදී මෙන්න ප්‍රතිමූර්තිය මෙන්න මේක තමයි අපේ එක්සැම්පල් එක වෙන්න ඕනේ. අපි දරුවෙක් නිර්මාණය කරනවා නම් මේ වගේ දරුවෙක් මේ දරුවෝ තුල මේ දේවල් පැල කරන්න ඕන. right? කියන අදහස. Teach him if you can. ඔබට පුළුවන් නම් උගන්වන්න that for dollar earned is of far more value than 5 pound. right? මේකේ literal meaning එක that a dollar earned උපයපු ඩොලර් එක වටිනවා නිකන් නිකන් හම්බ වෙන ඩොලර් පවුන්ඩ් නිකන් හම්බ වෙන පවුන්ඩ් 50ට ඩොලර් 50ට වැඩිය කියන එක. right? ඒ කියන්නේ අපි දැන් වර්තමානයේ ගත්තාම ආර්ථික පගාද මේ ප්‍රශ්න ගෙදර තියෙන ප්‍රශ්නත් එක්ක අපිට හරියට නොලෙජ් එකක් තිබුණ නැත්නම් මේක තෝරගන්න ලයිෆ් එක ඇතුලේ අපිට ලේසියෙන් සල්ලි උපයන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. අයිස් විකුණන්න පුළුවන්, ගංජා විකුණන්න පුළුවන්, හොරකම් කරන්න පුළුවන්, මිනි මැරුම් කරන්න පුළුවන්, ආයුධ විකුණන්න පුළුවන්. දැන් මේ ඊපෙරේද ගෙන ආපු කුඩු තොගය බිලියන 4ක්. කියන්නේ මං හිතන්නේ කෝටි 4000ක්. right? බිලියන 4ක්. ඒතකොට ඒ කියන්නේ මෙතන ඉඳලා එච්චර තැනට එන්න මොකක් හරි දරක උට මොලයක් තියෙන්න එපා. උට এডুকেෂන් එකක් තියෙන්න ඕනේ. හැබැයි උට මේක හම්බෙලා නැහැ. මේ এডুকেෂන් එක හම්බෙලා නැහැ. ඒ නිසා තමයි හියුමැනිටි කියන එක, මනුෂ්‍යත්වය කියන එක ඒ මනුෂ්‍යය තුල නිර්මාණය වෙලා නැත්තේ. right. එතකොට මේක කියන්නේ මොකද්ද? Teach him if you can that a dollar earned is of far more value than 5 pound. මේකේ කියන යට එන අදහස මොකද්ද? Hard earned money is more meaningful. මහන්සි වෙලා අපේ ශ්‍රමයෙන්, අපේ දැනුමෙන්, අපේ ඉන්ටෙලිජන්ස් එකෙන්, අපේ ස්ට්‍රෙන්ත් එකෙන් අපි හම්බ කරන දේ hard earned money is more value than luck. අපේ luck එකෙන් හම්බෙන දෙයක්වත් මේ නරක වැඩ කරලා හම්බෙන දෙයකින්වත් හම්බෙන දැනුමට වඩා right? That a dollar earned ඔයා උපයගත්තු ඩොලර් එක නිකන් හම්බෙච්ච පහට වඩා වටිනවා. The next one is really beautiful. මොකද කියන්නේ? Teach him to learn to lose and also to enjoy winning. Teach him to learn to lose. මාරයිනේ. පරාද වෙන්න ඉගෙන ගන්න යාට උගන්වන්න. Teach him to learn to lose. Accept defeat with grace. Accept defeat with grace කියලා නේද කියන්නේ? Accept කියලා කියන්නේ බාර ගන්නවා. Defeat පරාජය. right? සනීප නැහැ. ඒ අමාරුවත් එක්කම තමයි යන්නේ. Accept defeat with grace කියලා නේද අපි කියන්නේ? Teach him to learn to lose. යට පරදින්නු කර අපි මිනිස්සුන්ට පරාජය දරා ගන්න බෑ.
හරියට අපි දැක්ක ක්‍රිකට් මැචස් වල අපි දකිනවා ග්‍රවුන්ඩ් ගිනි තියලා තියෙනවා. සෙල්ලම් කරන උන් ටික කොහොම හරි ඉන්නවා මේ බලා ගන්න ඉන්න උන් ටික බෝතල් ටික විසික් කරනවා ප්ලේයර්ස්ලට. සමහරලාට පරාජය වුණාට පස්සේ අනිත් මිනිස්සුන්ගෙන් ඒක යවනවා පවුලෙන් යවනවා වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගෙන් යවනවා. අට උගන්නන්න. පරාජය ග්‍රේස් එකත් එක්ක බොහොම බුද්ධාමයෙන් සතුටින් පරාජය බාර ගන්න යාට උගන්නන්න and also to enjoy winning. Right? Celebrate victory with humility. මනුෂ්‍යත්වයේ තුල ජයග්‍රහණය celebrate කරන්න. අනිත් කයට රිද්දෙන්නේ නැති වෙන්න. Right? බොහොම මනුෂ්‍යත්වයෙන් ජයග්‍රහණය විඳින්නත් එයාට උගන්නන්න. හරි ලස්සනයි. Right? අපි ඉක්මනට යමු ඊළඟ එකට. Steer him away from envy. Right? Jealousy එක අයින් කරලා දාන්න. Steer him. Steer කියලා කියන පදවනවා කියන අදහස. Right? Steer him away from envy. යාව මේ ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් යාව ඈත් කරන්න. If you can and teach him the secret of quiet laughter. Teach him the secret of quiet laughter. Right? මොකද quiet laughter කියලා කියන්නේ? Quiet laughter කියලා කියන්නේ අපි නිහඬව හිමීට අපි තනියම hina වෙන එක. ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ? Enjoying the simple actions. පුංචි ක්‍රියාවන් සතුටු වෙන්න ඒ පුංචි දේවල් වලින් සතුටු වෙන්න යාට උගන්වන්න. අනිත් අයට ඊර්ෂ්‍යා කරන්න ඊර්ෂ්‍යාව කියන එක ජීවිතය තුළට ගන්න දෙන්න එපා. පුංචි දේවල් තුලින් සතුටු හොයන්න යාට පුරුදු කරන්න. right? Secret, teach him the secret of quiet laughter. Right? ඒ තමන් තුල සැඟවිලා තමන් ගන්න ඒ පුංචි හිනාව ඇතුලේ තියෙන රහස එයාට උගන්වන්න. ඒකේ තියෙන සතුට. Right? Right. ඊළඟ එක. Let him learn early. මේක මරු මං ආසම එකක්. Let him learn early that bullies are the easiest people to lick. Bullies කියන එක අහලා තියෙනව නේද? ෆිල්ම්ස් තියෙනවා. දැන් Netflix එකේ බුලීස්ලා කියලා කියන්නේ සමහරලාට තියෙනවා තඩි මහත මූණ රතු විච්ච එවුන් ඉන්නවා කෙට්ටු කොල්ලන්ට අරේට මෙහෙට වද දෙනවා උන්ට පිටිපස්සෙන් ටොකු අයින්නවා බෑග් එක බිමට ඇදලා දානවා රයිට් බෑග් එකට වතුර දානවා කෑම පෙට්ටිය අහලා කෑම පෙට්ටිය ඇතුළට ඒව දානවා කෑම ටික හල්ලා දානවා පොට් ටිකත් එක්ක තව ඉන්නවා ශක්තිමත් එවුන් ඉන්නවා මේ මිනිසුන් අර ශක්තිමත් නෑ කියලා පෙනෙන කට්ටියව ඒගොල්ලන්ව බුලී කරනවා රයිට් බුලී කරනවා ඒ කියන්නේ අඩත්තේට්ටම් කරනවා right මේක කියන්නේ මොකද්ද let him learn early උට කලින්ම උගන්නපන් bullies are the easiest people to lick right මේක සරල අදහස උන්ව තමයි ලෙව කන්න ලේසිම උන් ටික කියලා කියන්නේ. ඒ කියන්නේ bulliesලා කියලා කියන්නේ එක්ක හීනමාන ඇතුලේ ජීවත් වෙනවා. එක්ක පුංචි කාලේදී අම්මා තාත්තගෙන් අඩන් තාට්ටම් වලට ලක් වෙච්ච. එහෙම නැත්නම් යාට ජීවිතේ ආදරේ හම්බ වෙච්ච නැති. මොනවා හරි තැනක ගැටලුවක ප්‍රශ්නයක ඉන්න කෙනෙක් ඒ ප්‍රෙෂර් එක එයාගේ ඇතුලේ තියෙන තනිකම එයාගේ තියෙන හිස් බව පිට කරගන්න යාට ක්‍රමයක් නැහැ යාට තේරෙන්නේ නැහැ එයා වීරයෙක් ඡණ්ඩියෙක් නෙමෙයි හැබැයි අපි ස්ට්‍රෝංලි බ්‍රේව් විදියට අපි අත් එක්ක බිහේව් වුණොත් right ඒගොල්ලෝ පුස්සවල් බවට ඔයාට තේරෙවි ඒ නිසා bullies are the easiest to lick right bulliesලා කියලා කියන්නේ අපි ඕන තරම් ඔය සමාජය දැකලා තියෙනවනේ සමහරව ඔයාලත්පත් වෙලා ඇති. right? බුලි වෙලා ඇති වෙන කෙනෙක්ගේ. ඒගොල්ලෝ ඇවිල්ලා කොහේ හරි තැනක අඩුපාඩුවක් ලයිෆ් එක ඇතුලේ තියාගෙන එන කට්ටිය. ඔයාලට ස්ට්‍රෝංලි හිටගත්තොත් එයාගේ ඉස්සරහ හිටගත්තොත් එහෙම right the courage beats them. අපේ තියෙන courage එක අපේ ධෛර්යය right they beat them. Courage beats them. හරි. අපි ඊළඟ එකට යමු. This is all these things are really beautiful. මේ හැම දෙයක්ම ලස්සනයි. Teach him the wonder of books. මම මේක පැහැදිලි කරන්න ඕනේ නෑ නේද? Teach him the wonder of books. පොත්වලට කරන්න පුළුවන් වාගේ ජීවිතය තුළ කරන්න පුළුවන් වෙනස්කම් wonders. මොනවාද wonders කියන්නේ අපි පාවිච්චි කරන්නේ වචනේ සිංහලෙන්? පුදුම වෙන, මවිත වෙන, right? ඔබේ ජීවිතය තුළ ඔබම අවිත වෙන දේවල් පොත්වලට කරන්න පුළුවන් කියන එක ඔහුට උගන්වන්න. Teach him the wonder of books, but also give him quiet time. This is really beautiful. Teach him the wonder of books. Learn the books, read from the books, learn from the books, right? Use them in the life. ජීවිතේදී පාවිච්චි කරන්න. But also give him quiet time to ponder over the eternal mystery of the birds in the sky, bees in the sun and flowers on a green hillside. Right? But also give him quiet time. එයාට පුංචි කාලයක් දෙන්න, එයාට කාලයක් දෙන්න
to ponder හොඳින් හිතලා බලන්න යාට ඉන්න මෙහෙම කාලය ගත කරන්න ගඟක් අයිනේ විලක් අයිනේ කන්දක් උඩට නැගලා ඉවරලා ඒ අන්න වෙලා අහසේ පියාසරන කුරුල්ලන්ගේ සදාතනික අභිරහස right හැමදාටම මේගොල්ලන්ගේ තියෙන අභිරහස මොකක්ද කියන්නේ ඒගොල්ලෝ රස්සාවල් කරනවද birds do they do jobs ඒගොල්ලෝ වගා කරනවද සමහර කට්ටිය රැස් කරනවා ඒගොල්ලෝ අටකොටු පුරවල රැස් කරන්නේ නැහැ හැබැයි සබහාදාම ඒගොල්ලන්ව රැක ගන්නවා ඒගොල්ලන්ට කන්න දෙනවා ඒගොල්ලන්ව පෝෂණය කරනවා ඒගොල්ලන්ව ජීවත් කරනවා right ඒගොල්ලෝ අහසේ පියාසර කර කර රිලැක්ස් එකේ ඒගොල්ලෝ ජීවත් වෙනවා right that is the eternal mystery of the birds in the sky bees in the sun ඉරේ එළියේ මේ යන මීමැස්සු දිහා බලන්න ඒ වගේම ලස්සන නිල් කොළ පාට කඳු පන්ති වල තියෙන ඒ මල් වල සුන්දරත්වය විඳින්න යාට ටයිම් එක දෙන්න බලන්න right not only the books but also these areas yeah you have to appreciate the nature and the beauty right සබහාදාම අපි appreciate කරනකොට ඒ beauty එක appreciate කරනකොට තමයි අපිට තේරෙන්නේ කොච්චරක් ගහක් කියන එක කොච්චර වටිනවද අපි කියනවා ගහක් කපනකොට ගස් 100ක් හිට පැල 100ක් හිටවන්න කෙනෙකුට හිතෙන්නේ ගස් කපන්න වෙනවා right ජීවිතය ඇතුලේ හැබැයි ගස් කපන එක නෙමේ අපිට ඉන්න සිතුවිල්ලේ ගහට පැල 100ක් අපිට හිටවන්න පුළුවන් නම් අන්න ඒ මිනිස්සයව තමයි නිර්මාණය කරන්න කියලා කියන්නේ in school teaching යාට උගන්වන්න පාසලේදී it is far more honorable to fail than to cheat it is far more honorable කියලා කියන්නේ ගෞරවණීයයි කියන එකනේ far more honorable to fail than to cheat ඒක නම් තේරෙනවා right far more honorable to fail right විභාගයක් නෙමේ ඕනම දෙයක් හොරකම් කරලා වංචා කරලා දිනවට වඩා fail වෙන එක right integrity matters integrity තමන්ගේ තියෙන honor එක තමන්ගේ තියෙන අභිමානය integrity right integrity integrity matters more than success තමන්ගේ honor එක honesty එක අවංකත්වය honor එක ගෞරවය honesty එක honor එක දැන් දෙකම පටන් ගන්න h අකුර වලින් HONESTY honesty HONOUR honor හැබැයි අපි honor නෙමෙයි කියන්නේ honor right එතකොට තමන්ගේ honor එක තමන්ගේ honesty එක ඒ integrity එක right තමන්ගේ තියෙන ගෞරවය සාර්ථකත්වයට වඩා මොනවා හරි කරලා කුඩු විකුණලා සල්ලි හම්බ කරලා ජීවත් වෙනවට වඩා තමන්ගේ ගෞරවය තමන්ට වටිනවා කියලා එයාට උගන්වන්න. Teach him to have faith in his own ideas. දැන් මේක නම් තේරෙනවා. Teach him to have faith in his own ideas. ඔහුට උගන්වන්න to have faith කියලා කියන්නේ ඔව් විශ්වාසය තබා ගන්න ඔහුගේ his own ideas ඔහුගේම අදහස් ගන්න විශ්වාසය තියාගන්න ඔහුට උගන්වන්න you have to believe in yourself try teach him to believe in himself එයා ගැන විශ්වාස කරන්න එයාට උගන්වන්න even if everyone tells him he is wrong හැමෝම ඔහු වැරදි කියලා කියනකොටත් ඔහුට දැනෙනවා නම් ඔහු නිවැරදි කියලා ඔහු තුළ විශ්වාසය තියන්න ඔහුට උගන්වන්න teach him to have faith in his own ideas even if everyone tells him he is wrong ඔහු වැරදි කියලා හැම දිනම කියද්දී ඔහු තුල ඔහුට විශ්වාසය තියාගන්න ඔහුට උගන්වන්න teach him to be gentle with gentle people right මෘදුව ඔහුට සලකන අයට මෘදුව සලකන්න and tough with the tough tough වෙනවා නම් ඒගොල්ලන්ට tough සලකන්නත් එයාට උගන්වන්න be kind to the kind නේද be kind to the kind කරුණාවන්තයට be gentle with gentle people be kind to the kind කරුණාවන්තයට කරුණාවන්ත වෙන්න but firm with the what is this harsh කියලා කියන්නේ රුදුරු සැර කියන එක harsh words right සැර නරක වචන harsh එතකොට tough with the tough right අපිට වෙලාව නැහැ ඉක්මනට යමු try to give my son the strength උත්සාහ කරන්න මගේ පුතාට ශක්තිය දෙන්න දැන් මේ මතක තියාගන්න මේක යන්නේ ඒබ්‍රහම් ලින්කන් ලියනවා එයාගේ පුතාගේ හෙඩ් මාස්ටර්ට මට පුතාට උගන්වන්න තාම කියන්නේ ගණන් කොවිලේ කියයිද දන්නේ ගණන් ටික උගන්වනවා විද්‍යාව උගන්වනවා මුට O level පාස් කරලා දීපන් කියයි කියලා බලන් ඉන්නේ මම මේ try to give my son the strength
not to follow the crowd. Right? මොකද මේ කියන්නේ? මගේ පුතාට මේක තමයි අපිට ඕන කරන්නේ. Right? අපි මිනිස්සු යන්නේ crowd එක පස්සේ. අරුන් සෙට් එක මාන් අර වැඩේ කරනවා අපිත් ඒකම කරමු. හැමෝම මේ පාර කරන්නේ ඔන්න artificial AI related degrees අපිත් කරමු AI related degrees. ඔයාගේ තියෙන strength එක මොකද්ද? ඔයාගේ skill එක මොකද්ද? ඒවා මුකුත් අදාළ නැහැ. මොකද කරන්නේ? ඔයා යනවා crowd එක පිටිපස්සේ. කවුරු හරි සින්දුවකට කැමති නම් ඔයාට නිකන් කැමති නැහැ කියන්න මම සින්දුවට ඒ සින්දුවට මම කැමති නැහැ කියන්න කැමති නැහැ. ඔයා කැපිලා ඒ crowd එකෙන් කියලා. හා? ඒතර හැම කෙනෙක්ම කැමතිද උඹ කැමති නැහැ කියලා කියන්නේ සමාජය ඇතුලේ නෑ සොසයිටි එකට ෆිට වෙන්නේ නැහැ. අන්න ඒකට හයි ඒ crowd එක follow කරන්නේ නැතිව ඉන්න යාට ශක්තිය දෙන්න when everyone is getting on the bandwagon when everyone is getting on the bandwagon කියලා කියන්නේ wagon කියලා කියන්නේ වාහනේනේ bandwagon කියලා කියන්නේ අර musical band එකක් දාගෙන දිගිඩි ගගා පපර ගගා සින්දු කී යන ඒකට තමයි හැම එකම ඒකේ එල්ලෙනකොට right ඒකේ එල්ලෙන්නේ නැතුව ඉන්න මගේ පුතාට උගන්වන්න try to give my son the strength not to follow the crowd. Right? Give my son the strength not to follow the crowd. Crowd එක කියලා කියන්නේ ලොකු පිරිසක් ඉන්න මිනිස්සු පිරිස මහා ජනතාව පිටිපස්සේ යන්නේ නැතුව ඉන්න එයාට ශක්තිය ඕනේ. අපිට මේ හැම එකම කියන එක පස්සේ යන්න නැතුව ඉන්න අපිට ශක්තිය ඕනේ. හරිද? ගොඩාක් ලයික්ස් තියෙනවා නම් ඔයා හිතනවා නියමයි මරු ඒක කියලා වගේ. right? Understand? So ඒතර bandwagon එක පස්සේ යන්න නැතුව ඒකට ගොඩ වෙන්නේ නැතුව ඉන්න යාට ශක්තිය දෙන්න. Teach him to listen to all men. අන්න බලන්න. Teach him to listen to all men. Hear everyone. හැම එකාටම හුඟක් දෙන්න යාට උගන්වන්න. But teach him also to filter all he hears on a screen of truth. දාගනින් කනට ස්ක්‍රීන් එකක් පෙනේරයක් truth කියන සත්‍ය කියන පෙනේරය ඒකෙන් හරහා එන ඇත්ත විතරක් අරගන්න එයාට උගන්වන්න. මම ආපහු කියනවා. Teach him to listen to all men. ඔහුට උගන්වන්න හැම කෙනාටම හුඟක් දෙන්න hear everyone but believe only what is true. Right? But believe only what is true. කොහොමද ඒක කියන්නේ? But teach him also to filter all he hears on a screen of truth. සත්‍ය කියන ස්ක්‍රීන් එක දාගන්න යාට උගන්වන්න කන ASCII ඒකෙන් එන සත්‍ය විතරක් එන හැම කුණු කන්දලේම අපි අරගන්නවද නැහැ ඒ සත්‍ය විතරක් අරගන්න එයාට උගන්වන්න right අපි ඊටු ටික කරමු ඊළඟ දවසේ දැනට ওই ටික ඇති හරි ඔය ටික ස්ටඩි කරන්න